හෙලෝ කොහොමද හැමෝටම මම මුලින්ම සමාව ඉල්ලනවා ඇත්තටම මේ වීඩියෝ එක පරක් වුණාට මට ටික දවසක් ගියා මේක එඩිට් කරන්න ඒකයි පරක් වුණේ මේ අපේ 2026 සිංහල අලුත් අවුරුදු වීඩියෝ එක අපි මේ පාර සිංහල අලුත් අවුරුද්දට ගියේ දඹුල්ලේ අපේ හස්බන්ඩ් ගමනේ එයාගේ නගරේ තමයි ඉතින් දඹුල්ල මේ අප්‍රේල් 13 හරියටම අපි දෙන්න ආවේ අප්‍රේල් 12 අපි දෙන්න එද්දි පාන්දර 1:00ට විතර ඇති. ඉතින් මේ අනිත් දවසේ නැගිටලා අපි දෙන්න එතෙන් යද්දි හැමෝම වැඩක් කරලා ඉවරයි. අපි උදේම කාලා ඉවර වෙලා ලස්සනට ඇඳගෙන මුලින්ම ෆොටෝ ෂූට් එකක් කරා. නැත්නම් ඉතින් පස්සේ කට්ටියලම බොරුනේ. හරි මගේ වැඩ හරි මම වැඩි කතා කරන්නේ මෙතනින් ඔයාලට මාරම පාඩු ලස්සනම ලස්සන අවුරුද්දක් බලාගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක බන්නන්න පටවන්න එපා. තවෙන්න අත දිගට ගන්න හැබැයි වම ඔය මොනවද ඔය ගහන්නේ යන්නේ හරි ගව පටන් ගත්තා
පොඩ්ඩක් ඔහොම තියන්න. හරි. තව ටිකක් පල්ලෙහාට. තව ටිකක් ඉස්සරහට. අතරින් අයියෝ මට පිට බලන්න බෑ. අයියෝ තියන්න අතරින් තියන්න बालिया के बाडे हरी හොම තියන්න හොම තියන්න තව පල්ලා මේක බලු වැඩේ
අපි මේක දිනමු අපි ගේමු අම්මට උඩු මේ කාලේ ඉවරයි ගිලින්න ඕනේ මගේ ගෑන්
තරගයක් නෙමෙයි තරගෙට වගේ බිව්වට තරගයක් නෙමෙයි. You serious? Kumari
අනන්න පුතේ අපි දිහා බලාගෙන ඒ විදිහට නගන්න. කාසිය සෙවීමේ තරගේ ප්‍රථම ස්ථානය දිනා ගන්නේ යදීෂ. බොහොම ස්තුතියි. ඔකේ කරලා. මේ ඉතින් අපිම උයන් කෑමක් තමයි. සේහෙන ඉවරලා හැමෝටම හොඳටම බඩගිනි. ඉතින් අපි තීරණය කරා අපිම උයාගෙන කනවා කියලා. අනේ ඕක අපේ ගෙදර ගෙනියන්න දාන්නකෝ වීල් එකට. කැමිනන්ටි මම ඉඳගෙන චූට් අයියා ළඟින් එමෙන්න. හවස 5-6 වෙනකම් පාස්තා ඔක්කොම ඉවර කරනවා. අපේද ඔයාලගේ? අන්තිමේටම පොඩි පාඩියකුත් දාලා අපේ අලුත් අවුරුදු උත්සවය ඉවර කරේ ඔන්නෝම තමයි. මං හිතනවා මේක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ආපහු අලුත් වීඩියෝයක් අරන් එන්නම්කෝ. බයි.